හයි ගයිස් ජීවිතේ ලස්සනම සුන්දර අමතක කරන දවසක්. මේ ඉන්නේ ලයන් ගෙන ඕන. මේ ඉන්නේ ලයන්. මේ ඉන්නේ සුගා. හයි කියන්නේ සුගා. සෙව්ව. මේ ඉන්නේ සුගා ගෙන ඕන සෙව්වන්දි. මේ ඉන්නේ මගේ නෝන ඉෂාරි. පොඩි උන් අරගෙන කියන්නේ පුබුදු ගෙන ඕන අනුෂ. බලක් හයි කියන්න. මේ ලයන්ගේ ලොකු දුව. වීඩියෝට හයි කියන්න. ඔෂෙලි. මේ ඉන්නේ සුගාගේ දුව. මේ ඉන්නේ ලයන්ගේ පොඩි දුව. කෙල්ල තුන් දෙනාක් හිටියා. ඉතින් සෙල්ලම් කර අපි ඉතින් මුලින්ම ඔම්ලට් එකක් එහෙම දාලා මේ වගේ ලස්සනට කෑලි කපලා ගත්තා. ලයන් ගෙන ඕන තමයි බයිට් එක හදන්න ඔක්කොම උදව් කරේ. ලස්සනම බයිට් එක හැදුවා. ආයි මේ කොමුඩු ගෙඩිය කපන්නෙත් ඉතින් ලයන් ගෙන ඕන. ලයන්ට කපන්න කොටන්න අමාරුයි කිව්වා. ඊට පස්සේ පොඩි උන් සෙල්ලම් කරනවා. ඉතින් බලන්න සතුටින් ඉන්නවා. මේ පොඩි උන්ට හොඳ උපදෙස් දෙනවා. ඉතින් කවදාවත් හැමෝටම උපදෙස් දෙන්න අපේ සුගා පණ්ඩිත් සුගා. ස්වර්ණ මොන්සිංහ මේ ඉන්නේ පේනවනේ හත් දෙකිනට තියාගෙන හොඳ උපදෙස් මෙන්න අර කපුරු කොමුඩු ගෙඩිය ප්ලේට් එකකට දාලා අපි සෙට් වෙන්න. ඉතින් ඔන්න හදන්නේ මේ තියෙන බදපු සොසේජස් ටික. ඒකත් අයි හොඳ යමි එකකට තියෙනවා. දුඹුරු පාට රන්වන් පාට වෙන්න බදලා තියෙනවා. ආයි ලයන් කඩින් ගෙනලා තිබ්බා චිකන් ඩෙවල් එකක් අතර රසට තිබ්බා හොඳ මස් බ්‍රෙස්ට් එකෙන් තිබ්බේ. මාළු මිරිස් තක්කාලි එහෙම දාලා මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා කපලා ගත්ත ඔම්ලට් එක. මේ තියෙන ඉතින් නැටුම් තෙල් ට්විස්ට් වොඩ්කා එකෙන් තමයි ගත්තේ. ඒක බොන්න සෑන්ඩි වලට ගෙනාව මැංගෝ නෙට් එකක්. ආයි ටොනික් එකක් සෝඩා එකක් ස්ප්‍රයිට් එකක් තිබ්බා. ඔය විදිහට තමයි ඉතින් අපි බයිට් මේසේ අරේන්ජ් උනේ. ලයින් ලයි ස්ටෝප් එකේ තමයි වැඩේ කරේ. ලයින් ලයි ගෙදර තමයි අපි සෙට් උනේ. ඔන්න ඉතින් ලයන් සින්දු කියනවා. පටන් ගත්තේ ඉතින් නන්දා මාලිනිගේ ආසම සින්දුවකින් සුප්‍රියක් කරලා ආයි ඉතින් දුන්නා රිදෙන්නම ලයන්. එහෙම ගිහිල්ලා ඉතින් මොහොම අපි විනෝද වෙලා ගොඩක් සින්දු ගුවා. අමතක නොවන සින්දු ගොඩක් කිව්වා. ඊට පස්සේ ඉතින් ලයන් ওই සින්දුව කියන අතරේ අපි මුගක්ම මතකයන් දිව ගියා. ඇතට පරණ සින්දුවක් ලස්සන සින්දුවක්. ඊළඟට ලයන් කිව්වා මගේ මතකයේ ගියා ලයන්ගේ වෙඩින් එක දවස ලයන් කැම්පස් එක තමයි කරේ. ඒතර අපිත් කැම්පස් යනවා. ඒගොල්ලන්ගේ වල් කිට්ටු හොටෙල් එක හෝම් කමින් එක තිබ්බ අපි මායියාගේ කැම්පස් එකේ යාළුවෙක් ගියේ. මට වෙඩින් එකට යනවා මතක එනවා නම් මතක නෑ. වෙලාවට ලයන් කියපු සින්දුව මතක වුණා. යාගේ අනුෂව ස්ටේජ් එකේ තියන රුවන්ගේ යුමාරියගේ සින්දුව මේ කියන්නේ දාගේ රුවන් හෙට්ටිය ආරච්චිගේ සුරංගනාවී මගේ. ඒ අතීත නොස්ටැල්ජියාවටත් මගේ මතකේ දිව ගියා. ඉතින් ලයන් කියන්නේ උපන් අපනේ සින්දු කියන්න ඕනම ගායකයෙක් ඕනම කටහඬකින් කියනවා. බලන්න මෙතන එක එක ගායකයන්ගේ සින්දු කියනවා. විවිධ වූ ගායකයන්ගේ සින්දු කියනවා. හැබැයි ඒ කියද්දි ඒ ගායකයාගේ හඬට අනුරූප වෙන ළඟින් යන හඬක් ලයන් මවනවා. මේක තමයි ලයන්ගේ හැකියාව. මැජික් වොයිස් කියලා තමයි යගෙන ඕන කියන්නේ. ඇත්තටම මේක මැජික් වොයිස් එකක් පිස්සුවක්. ඊට පස්සේ ඉතින් අපේ සුගත් ඉතින් ගායකයා තමයි අපේ පාසලේ තියෙන සමිතිය අනිවාර්යෙන් සින්දුවක් කියනවා. සුපිරි සින්දුවක් කියලා සපත් වුණා. සුගත් සැරින් සැරේ සින්දු කිව්වා. මේ සුගාගේ නෝන සුගාගේ නෝන බලන්න විහිනාව මල් හිනාව සුගා සින්දු කියද්දි. ඉතින් ඔය විදිහට සුගත් දුන්නා. ඔරිජිනල් ජේබෙල් එක තිබ්බේ මයික් එකත් ලයින් වෙන මරන් තිබ්බ සුපිරි වොයිස් තියෙන මයික් එකක්. ලයන් ඉතින් අමරදේව මහත්තයාගේ ආරාධනා ගීතය ලස්සනටම කිව්වා. මොහොම ඉතින් අපේ පාටි එක ලයන් ගියා බයිට් එක ඉතින් ඉවරගෙන යනවා. කට්ටියට ගානට මද පමණට එනවා. ඉතින් අපේ නෝනලා තුන්ින් සින්දුව අහගෙන ඉන්නවා අතල්ලගේ. ලයන් කියන්නේ කැලණි කැම්පස් එකේ කොල්ලේ. සුගා කියන්නේ අපේ ප්‍රෙසිඩන්ට්ස් කොලෙජ් මිනුවන්ගොඩ ඉස්කෝලේ යාළුවෙක් මගේ. සුගා කැලණි කැම්පස් ගියේ මංජාපුර ගියේ කැලණි කැම්පස් එකෙන්. ඒ දෙන්නා මිත්‍රත්වය සහ අපි JMC එකට ගිහලා අපි තුන් දෙනාම යාළු වුණා. චාඩට් වලට අපි ගෙදර නයිට් දින පාඩම් කරලා සුගා අපිට ගන්නවා. චාඩට් කොට දැම්ම අපේ වාහන තියෙන්නේ මගේ කාර් එකයි ලයන්ගේ කාර් එකයි. ඒ අතරේ මං අහල පහල වීඩියෝ කරලා ලයන් ගේ නෝන අපේ නෝන එක කියනවා මෝ අහල පහල ගෙවලුත් වීඩියෝ කරන කියලා. ඒකට hinaගේ පාර ලයන්ට ඒ සීතය ඉවර කරගන්න නම් බැරි වුණා. ඔන්න ඉතින් ඊට පස්සේ ලයන් කිව්වා සුමීර සුමංගගේ සංතාන සුසුම්දවට මං ආසම සින්දුවක් මේ කල ජනප්‍රියම ගායකයා මාර ලස්සන කියන සින්දුව ලයන් උතුන බලන කටහඬ ඒ සින්දුවට ගැලපෙන විදිහට වෙනස් කරන්න ඇති මැජික් වොයිස් එකක්ම තමයි ලයන් නම්බර් තියෙන්නේ. සප් ඔන්න ඉතින් ඒ පාර කපල් එක සින්දුවක් කියන්න ගත්තා. සුගාගේ සහ ලයන්ගේ ගුරුකරුකම් මැද තමයි අනුෂ ගීත ඉදිරිපත් කළේ. එන්න ලස්සන ගීතයක් කිව්වා. ලයන් මලක් ගහලා වින්ෂාට කියන සින්දුව. මම වරුවක් ගැන කිව්වා. ඔබ වරුවක් ගැන ඇහුවා. ඔබ සිනාසුනා පමණයි. සිනාසුනා පමණයි. ඔය hina වෙලාම විතරයි ඉඳලා තියෙන්නේ. මොකද මලේ සැපේ ඉඳලා තියෙන්නේ. ගෑණි දන්නේ ගෑණි කිව්වල. ඔන්න ඔක යන චෝකේ තේරෙනවා. හරිනව රහ කරලා කිව්වට ලයන් රහ කළා කියනවා. ඔන්න ඔකයි උදේ තේරෙන්නේ. හොඳේ.
මුලා පමණයි ඔබ සිනසුනා පමණයි ඔන්න ඊළඟට ලයන් කිව්වා විජය කුමාරතුංගයන්ගේ ගැඹුරු හඬින් ගැඹුරු හඬ අවදි කරව අලු ගෝසුවන එල්ලාපන් ගංගගේ දඬුවම් සිව්මැලි වැදිනම් අලු ගෝසුවන එල්ලාපන් පිටේ කොඩු බිඳගත් එවලා මොල නිවතුන් ඊළඟ ලයින් පටන් ගත්තේ වික්ටර් රත්නායකයන්ගේ ගීතයක්. මම ඒක ජීවිතේ පළවෙනි පාට තමයි ඔය ඒක මාරම ලස්සන සින්දුවක්. උංගක් ප්‍රසිද්ධ වුණ නැති සින්දුවක්. මම හිතන්නේ ඔයගොල්ලෝ ගයිස් මේක අහලා බලන්න මාරම ලස්සනයි. ලයන් ඉතින් ඒ හඬින් දුන්නා සැප සින්දුව සුපිරියටම. ඔන්න ඉතින් මම පියවර මනිනවා. පේනවා පියවර මනිනවා ඇති. ඒ කියන්නේ වැදිලා ඉන්න හොඳේ. ඒ පාර මෙන්න මගේ නෝනයි ලයන්ගේ නෝනයි ගේමට බහැලා සුගා ඉතින් උපදෙස් දෙනවා සුපිරියට ලයනොත් උපදෙස් දෙනවා මුතු කුඩ ඉහළන මල් වරුසාව අපේ නෝන ලේසියට කටහඬ අවදි කරන්නේ නැහැ මං කිව්වට කරන්නේ නැහැ අනුෂාගේ දැඩි ඉල්ලීම මත තමයි මේ කටහඬ අවදි කරේ දැන් අනුෂා කටහඬ අවදි කරලා ගත්තට දෙන්න ඉතින් හොඳට කිව්ව සින්දුව සුගත් ඇප්‍රීෂিয়েට් කරලා ලයනොත් ඇප්‍රීෂিয়েට් කරා කියන්නේ ගායක දෙන්න ඇප්‍රීෂিয়েට් කරා කියන්නේ ඉතින් ආයි ඒක ගැන අහන්න දෙයක් නැහැ නේ සුපර් ඒ පාර ලයන්ට සින්දුවක තාලෙ අමතක වුණා ලේසියට වෙන දෙයක් නෙමෙයි ඒක ඉතින් අපේ සුගා ඉන්නවනේ ගුරුවරයා සුගායි බීට් එක අල්ලලා දීලා ලයන්ට මුල් අල්ලලා දීලා කියන්න ගත්තා ලයන්ට ඉතින් දෙයක් අවුනොත් ආයි ඉතින් අතරින්නේ නැහනේ ඔන්න ටීඑම් ජයරත්න මහත්තයාගේ මේ ආයුරින් අපි සංසාරේ අතර මගදී හමු වෙන්නේ නැති අහලා බලන්න ලස්සනට කියලා ගයිස් අමතකුණා දෙයක් කියන්න නෝනා දැඩි ලෙස මට ප්‍රහාර එල්ල කරලා ඊමේල් එකම දාගත්ත මේක අපේ නෝනාගේ රික්වෙස්ට් එක මත උරලා ගායනා කරේ ඔන්න ඒකත් කිව්ව හොඳේ එහෙනම් තෑන්ක්ස් නෝනා ඊළඟට ඉතින් ස්තුතියි පුතීලා ස්තුතියි ආද්‍රී දන්නවනේ අසංග ප්‍රියමන්ත පීරිස් මහත්මයා ඒ හඬින්ම දුන්න ලයන්නේ සින්දුවත් විදුනොත් බඳුනක පිළියම් කරනට බැරි ලෙස කෙරලක් ඇති වී තිබුණා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්න වෙරළේ රළමැන්න සීමා මායි ඉමක් නැතයි කී ඒ ගීතේ මං කිව්ව වැරදිද කොතමයි හරියට නෝනා ගැඩි ලෙසමයි වරද්දලා චෝදනා කරා දන්නයි හරි ගීතේ කමෙන්ට් කරන්න මම්මුලා වී පාරසාගෙන හස්සරක් ලසමින් යන ගමනේ කපුගේ මහත්තයා ගීතය කියන ලස්සනට මේකට හරි ගැඹුරු කටහඬින් කිව්වා. ඒක කියලා ඉවර වෙලා ලයන් කිව්වා අපිට ගැලපෙන සින්දුව. සොඳුරු යොවුන් විය මල් මද මුල හිඳ කිම තුල මේ විත පුරවන්නේ. නැගුණු නුරාගිනි විරා දමන්නේ සුරාවතින් මාදි තුල දමන්නේ. ඒකටම විතරක් නෙමෙයි ඉතින් අපි විනෝදයට දුකට සැපට ඔක්කොම බොනවා. ඉතින් ඒක වෙනම කතාවක්. එහෙනම් ඒකත් අහමු. ඔන්න ගයිස් ටර්නින් පොයින්ට් එක. මේ සින්දුව අපි යන දවසේ උදේ ලයන්ගෙන ඕන දාලා තිබ්බ මැජික් වොයිස් එක මා ලස්සනට කියනවා ඒක සුපිරිම කියලා තිබ්බ අපිට පිස්සු වෙනවා අපේ අතීතේ නොස්ටැල්ජියා රීත ගියා මම කමෙන්ට් එකක් දැම්මා යන්න කියලා සුගාර මෙසේජ් එක දැම්මා කට්ටියම කැමතුණා ලයන්ගෙන ඕනේ ලයනුත් එකෙම ගියා වරෙල්ලා කියලා ගියා හවස බෝතලුත් තරම් සැපක් දැම්මා ඒ වගේ ඉතින් කතා වෙන්නේ නැතුව එකපාරට යන ගමන තමයි යන්නේ කියලා ඉතින් අපි යමුම කතා වුණා ගැත්තක් ලයන් ගාලා යන්නේ කිව්වොත් ඒ වෙනවා අඩුයි ගොඩක් දුරට මේකේ මුලදී පටන් ගද්දී නලින් අයියා කියනවා මෝ කියන්න බැරි අමාරුම සින්දු කියලා ගැත්තක් ඒ කියන්න බැරි අමාරුම සින්දු සුපිරියට මේ විදිහටම කියනවා අන්න ඒකයි ලයන් මැජික් වොයිස් කියන්නේ සුපිරියක් ඒකත් ඇහුවා ලස්සන ඩයන්ගෙන් ලෝනාවත් ළඟ තියෙන ලයන් මේ සින්දුව දෙපාරක්ම කිව්වා ඒ තරම් ලයන් ආසයි ඒ සින්දුවට ලෝනාට මාර බක්තිංගේ සින්දුව කියන්නේ ඉතින් නයිස් කපල්
ආයි කපල් එක යුග ගීතයක් කිව්වා මගේ පාටුවේ යන්න යනවා අනේ සාමිසෙන් වෙලා ඒක ලස්සන ගෝ මං කිව්වා ගෙන සුපිරියට කිව්වා අන්න ඒක ලස්සනයි කපල් එක නයිස් සෝන් නයිස් කපල් සෝන් කොහොමද රාත්‍රිය ලස්සන ගෙවිගෙන යද්දි ගීතවත් රාත්‍රිය 12ට පහුවෙලා තිබ්බා එළි වෙන පාන්දර වෙද්දි නලින් අයියා මේනේ නලින් අයියා නුඹ සේවන කරන ජාතික රූපවාහිනිය බලන්න නලින් ප්‍රියදර්ශන එයාට ලස්සන සින්දු කියන්න පුළුවන් එයා සින්දු වල තේරුම් එක්ක අපිට මාර ගීත විචාරණ වැඩසටහන දුන්නයි සුපිරියට ඇවිල්ලා එයාලා නාලන්ද ඉස්කෝලේ මිනිහංගකට මැච් එකක් තිබිලා රෑ අඩියක් ගහලා යන ගම මේක දැකලා එහෙම රිවර්ස් එකක් ගියව සෙට් වෙනවා මොකද නලින් අයියා දන්නවා ලයන්ගේ ගෙදර පාටියක් කියන්නේ ආතල් එයාට සුපිරිය තමයි තියෙන නලින් අයියාවත් ලස්සන මේ සින්දු කොනියමයි අන්තිමට ඉතින් ගයිස් මම ගීත කියලා එල්ලි වෙනකන් අන්තිම සින්දු ගෝල 4යි ලෝක නිදියත්ති ලෑන්ගේ අපර අයිස් නූල්ස් පොඩ්ඩක් කරලා 4යි නිදියට පහවදා ගමන් 4යි නිදියට ඔච්චර ඉල්ල වෙනකන් සින්දු කිව්වම අන්තිමට ඉතින් චාමර රණවක නැග්ගුවා ඒ විදිහටම ඉතින් රේගේ පාරක් දීලා ලයන අපිව බැස්සුවා මේ විදිහට තමයි ඉතින් අපි මුලින්ම පටන් ගත්තේ එහෙනම් ගයිස් චීස් එදාරේ අපි ඉතින් ලයින්ලා ගෙදර හිටියා පහවදා 10ට විතර බොහොම අමාරුවෙන් නැගිට ගත්තා ඔළුවත් අමාරුයි ඉතින් එළියනකම් බීලා සින්දු ගවනේ ලයන්ගේ නෝන හදලා තිබ්බ උදේ පාන්දර නැගිටලා කිරිබත් කැට කපලා සුපිරි රහයි කිරිබත් වසවිස කපලා යන්න හොඳ පෝෂදායවල දුන්නා ඒ බලන්න ලුණු මිරිස තක්කාලි හැමින්දා ලුණු මිරිස තෙල් දාලා මම ෆස්ට් ටයිම් එහෙම කෑවේ ඒකත් මාරුණා ඔයගොල්ලොත් ගෙදර try කරලා බලන්න මිරිස තෙල් දාලා මේ තියෙන පොලස් කරිය ලයන්ගේ නෝනාගේ ළමයි කලින් දවස් ඉල්ලර දරලිපියද පොලස් කරේ වෙලාවට ළමයි කිල්ලුවේ අපිත් ඉතින් පොලස් පවුදා කෑවා බටර් එකක් තිබ්බා පානු තිබ්බා මික්ස් කරන් බඩ පැලෙන්න උදේට කෑවා ලස්සන ආහාරයක් එහෙනම් ජයවා කට්ටියරම චීර්ස්